Hi guys. අද අපි කතා කරන්න යන්නේ ජේම්ස් ක්ලියර්ගේ Atomic Habits කියන most popular පොත ගැන. මේකේ කතා කරන්නේ ජීවිතේ ලොකු goals තියාගෙන ඒකට තමන්ගේ success එක තීරණය කරන්න දීලා ඒකෙන් ගොඩ යන එක ගැන නෙමෙයි. මේ පොතේ කියන්නේ කුඩා පුරුදු. අපි හැමදාම කරන පොඩි habits එක දිගට consistently කරගෙන යද්දී ඒක තමන්ගේ ජීවිතේට ලොකු massive changes නැත්තම් ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා. අපිට හැමදාම හිතෙනවා මට ජීවිතේ ලොකු goal එකක් තියෙනවා. මම ඒකට හැමදාම වර්ක් කරනවා නම් මට සක්සස්ෆුල් වෙන්න පුළුවන් කියලා. ඒත් ඇටොමික් හැබිට්ස් කියන්නේ ගෝල් එකට වඩා වැදගත් වෙන්නේ තමා ඒක කරන සිස්ටම් එක. අපි ෆලෝ කරන ඩේලි හැබිට්ස් කියලා. ඔයා හැමදාම කරන කුඩා හැබිට්ස් එකතු වෙලා තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක, තමන්ගේ අයිඩෙන්ටිටි එක නැත්තම් තමන්ගේ ෆියුචර් එකම ෂේප් කරනවා. අපිට හැමදාම හිතෙනවා මට ලොකු ගෝල් එකක් තියෙනවා නම් මම ඒකට හැමදාම වර්ක් කරනවා නම් මගේ සක්සස් එක එතනයි කියලා. ඒත් ඇටොමික් හැබිට්ස් කියන්නේ ගෝල් එකට වඩා වැදගත් තමා එක කරන සිස්ටම් එක. අපි ෆලෝ කරන ඩේලි හැබිට්ස්. ඔයා හැමදාම කරන පොඩි ඇක්ෂන්ස් නැත්තම් කුඩා ඇක්ෂන්ස් එකතු වෙලා තමාගේ අයිඩෙන්ටිටි එක, තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක සහ තමාගේ ෆියුචර් එකම ෂේප් කරනවා. අපි උදාහරණයක් ගමු. ඔයා හිතා ගන්නවා මට මේ අවුරුද්දේ පොත් 20ක් කියවන්න ඕනි කියලා. හැබැයි ඒක එහෙම හිතුවම පොඩ්ඩක් ලොකු ගෝල් එකක් වගේ පේන්න පුළුවන්. ඒ වෙනුවට ඔයා හිතනවා නම් මම හැමදාම මිනිත්තු 15ක් 20ක් පොතක් නැත්තම් පිටු කිහිපයක් කියවනවා කියලා. ඔයා එක හැමදාම ඔයාගේ හැබිට් එකක් කරගත්තොත් ඔයා අවුරුද්දේ අන්තිම වෙද්දී ඉබේම පොත් 15ක් 20ක් විතර කියලා ඉවර වෙන්න පුළුවන්. ඒක තමයි මේ පොතේ සරල සත්‍ය. Small changes for remarkable results. මේ පොතේ ලොකු takeaways 4ක් තියෙනවා. මේවා තමයි the 4 laws of habit. The first law of habit. Make it obvious. ඒ කියන්නේ ඔයාගේ හොඳ habit එක visible කරගන්න. උදාහරණයක් හැටියට ඔයාට පොතක් කියවන්න ඕනේ නම් ඔයාගේ පොත ඔයාගේ ටේබල් එක උඩින් තියන්න ඔයාට හැමදාම පේන තැනකින්. Second law of habit. Make it attractive. ඒ කියන්නේ ඔයාගේ habit එක enjoyable කරන්න. උදාහරණයක් හැටියට ඔයා exercise කරන්න කැමති නම් ඔයාගේ favorite music එකත් එක්ක exercise කරලා බලන්න. එතකොට ඒක තවත් enjoyable වෙනවා. The third law of habit. Make it easy. Habits complicated නම් ඒක achieve කරන්නත් අමාරු වෙනවා. ඒක simplest level එකට ගේන්න. උදාහරණයක් හැටියට ඔයා exercise කරන්න කැමති නම් දවසට මම push-ups 50ක් ගහනවා කියලා හිතන්නේ නැතුව මුලින්ම පටන් ගන්න මම දවසට push-ups 5ක් ගහනවා කියලා හිතාගෙන. Fourth law of habit. Make it satisfying. ඒ කියන්නේ හැම habit එකකටම දවස අවසානයේදී හොඳ satisfaction එකක් දීලා reward එකක් දීලා ඒක reinforce කරගන්න. අපේ ජීවිතේ වෙනසක් කරගන්න ලොකු leaps ගන්න අවශ්‍ය නැහැ. එකම habit එක consistent කරගන්න. ඒ habit එක අපේ lifestyle එකක් වෙනකොට success එක අනිවාර්යෙන්ම එනවා. ඇත්තරම මේ පොතෙන් අපිට ලැබෙන ලොකුම පාඩම තමයි ඔයාගේ අයිඩෙන්ටිටි එක චේන්ජ් කරන්න ඕනේ නම් ඔයාගේ හැබිට්ස් චේන්ජ් කරන්න. ඒක තමයි ලාස්ටිං ට්‍රාන්ස්ෆර්මේෂන් එක. අපි හැමදෙනාගේම ලොකු සිහින තියෙනවා. ඒත් ඒක ප්‍රැක්ටිකල් රියැලිටි කරගන්න අපි පොඩි හැබිට්ස් බිල්ඩ් කරගන්න ඕනේ. ඒක කන්සිස්ටන්ට් වෙලා ගියාම ඔයාගේ ජීවිතේ ඩිරෙක්ෂන් එක නිකම්ම වෙනස් වෙනවා. අදම හිතන්න මගේ ජීවිතේ ලොන්ග් ටර්ම් සක්සස් එකට යන්න මට බිල්ඩ් කරන්න පුළුවන් පොඩි හැබිට්ස් මොනවාද? අන්නේ හැබිට් එක තමයි ඔයාගේ සක්සස් එකට ආන්සර් එක. මේක තමයි ඇටොමික් හැබිට්ස් කියන මේ පොතෙන් අපිට ගන්න පුළුවන් ලොකුම ලෙසන් එක. ඔයාලගේ තවත් chatting comment කරන්න. අපි entrepreneurment ඕගොල්ලන්ට දැනටමත් තියෙන හොඳ habits මොනවාද කියලා අපිට කියන්න. එහෙනම් thank you.